මේ වෙලාව මුලින්ම රටේ ඉන්න හැමෝටම ගොඩාක් අමාරු වෙලාවක්. මේ වෙලාවේ මම හැමෝගෙම ඉල්ලන්නේ දේශපාලනයේ ගාවගෙන පක්ෂපාත බෙදලා මේ වෙලාවේ මේ වැඩෙන් කරාරින්න එපා. මට පුළුවන් විදියට ගොඩක් මිනිස්සුන්ට දැන් වෙනකොටත් ගොඩාක් උදව් කරා යනවා. ඊට අමතරව අපි දැන් වෙනකොට ලොරි වගේක් ලෑස්ති කරනත් ගමන් තියෙන්නේ. මුලින්ම අපේ ආයතනයේ වලේ 250කට අධික සේවක සංඛ්‍යාවක් වැඩ කරන මේ ළමයිගේ ගෙවල් ගොඩක් වතුරට යට වෙලා තියෙනවා. පිට මිනිස්සුන්ට කරන්න කලින් මම විශ්වාස කරනවා මං ගාව ඉන්න ගෝලියොන්ට හරියට අපි සලකන්න ඕනේ. අද වෙනකොට අපේ කඩුවෙල අවුට්ලට් එක වතුරට යට වෙලා තියෙන දැන් වෙනකොටත් වතුර දාලා තියෙනවා. ඉතින් අපේ ආයතන වල බෝට් කඩා වැටලා තියෙනවා. ඒ වැඩ ටිකත් ඇස්සේ උදේ ඉඳන්ම අපි දැන් මේ මිනිස්සුන්ට මොන හරි දෙයක් දෙන්න ගොඩක් දේවල් ලෑස්ති කරගෙන යනවා. දැන් වෙනකොටත් අපේ ස්ටාෆ් එක ගොඩාක් දේවල් කරලා තියෙනවා. ඒක මේ අර අවස්ථාවාදී ලෙස අපි ෆොටෝස් දාගෙන වීඩියෝස් දාගෙන දැඟලුවේ නෑ. මොකද මේ මම සාමාන්‍යයෙන් මාකටිං කරනවා, මම වීඩියෝස් දානවා. හැබැයි මම රටේ විමසන ඒ කියන්නේ මොකක් හරි කරදරයක් වුණා මේක විකුණන් කන්න තරම් පහත් මට්ටමක මගේ මානසිකත්වය නෑ. පෞද්ගලිකව මම විශ්වාස කරනවා මේක අපේ ලාංකීය ජනතාවට වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී අපි සියලු ව්‍යාපාරිකයෝ තියෙන මිනිස්සු නැති මිනිස්සු ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ. දහස් ගාණක් මිනිස්සුන්ට ගෙවල් දොරවල් නැති වෙලා තියෙනවා. මේ Facebook එකේ ඉන්න වීරයන්ට ඕක තේරෙන්නේ නැහැ. රුපියල් 100ක් මේ රජයට ටැක්ස් ගෙවු නැති කාගෙන් හරි පිනට කන මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මේක හරකෙක් මම පෙන්නන්නේ මේ වෙලාවේ. මෙන්න මේ හරකගේ නම තමයි සුරේෂ් ඒකනායක කියන කාලකන්ණියෙක්. මගේ වචනෙන් කියනවා නම් පඩශෝදාන කොත්තුකාරයෝ එහෙම සද්දයක් නැහැ ටෝක් දෙනවා වගේ පොඩ්ඩක් බැහැලා වැඩ අපි කරන වැඩ මහත්යෝ ආඩ බලන් ඉන්න තියෙන්නේ. අපි අවුරුද්දේ මේ වගේ අවස්ථාවල නෙමෙයි අපේ අවුරුද්දේ 365 දවසම අපි රුපියල් 100ක් හරි මේ රටේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට දෙනවා. උඹ දුන්න රුපියල් 50ක් හරි දිනනවා නම් පෙන්නම් අහිංසක මිනිහෙක්ට කන්න දුන්නා නම් කොල්ලෝ 250කට රස්සා දීලා තියෙනවා. රජයට ටැක්ස් ගෙවලා තියෙනවා. ඒව කරද්දි තවත් අපිට මේ Facebook එකේ තවත් මඩ ගාලා වට්ටන්න හදන්න එපා ගොන් හරකෝ. හරිද? අපි බොහොම අමාරුවේ ව්‍යාපාරත් කරන ගමන් බැංකු වලට මේවත් කරන ගමන් මිනිස්සුන්ට උදව් උනුත් කරනවා. අපි දැන් වෙනකොට සියලු දේවල් ලෑස්ති කරගෙන යනවා. විශේෂයෙන්ම අපේ ඔය MDK ඊට පස්සේ Nestle ඔය සප්ලයර්ස්ලාත් එක්ක කතා කරලා මිනිස්සුන්ට සහන දෙන්නේ කොහමද? මිනිස්සුන්ට මොනාරි මල්ලක් දෙන්න ඕන කියලා අපේ වැඩේ අපි කොහොමත් කරනවා. අපි හෙට මැරුණත් අපි මේ රටට ණය නැති මිනිස්සු විදියට මැරෙන්න සෝදානම් මිනිස්සු. තේරුණාද? ඒකින්ද ඔය Facebook එකේ ඉන්න වීරයෝ මේ වෙලාව හරි අරගෙන බලන්න පුළුවන් විදියට අඩුම ගානේ අල්ලපු ගෙදර එකා කෑවද කියලා බලපන්. අල්ලපු ගෙදර එකා තමන් ගාව උඹ ගාව ළඟ ඉන්න යාළුවා කෑවද කියලා බලපන්. ඒක හොයන්න නැතුව Facebook එකේ තවත් මේක කොටන්න ලෑස්ති වෙන්න එපා. තවත් මේක කොටන්න එපා. කොට මේ වෙලාවේ දේශපාලනයක් කරන්න එපා. මේ වෙලාවේ ජනාධිපතිවරයෙකුත් නැහැ. මේ වෙලාවේ එහෙම නැත්තම් පළාත් පාර්ලිමේන්තුව මේ වෙලාවේ අපේ රටේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. මේ වෙලාවේ මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවේ ඒකත් දේශපාලනයට අරන් අපිට ගහන්න ලෑස්ති වෙන්න එපා. ගොන් හරක සුරේෂ් ඒකනායක මෙන්න මුව දන්න එකෙක් ඉන්නවනම් කියන්න මම මුගේ මේ ෆෝන් නම්බරේ හොයනවා මේ වෙලාවේ මට ෆොටෝස් ටික මේ මං බඩු දෙන ඒවා මිනිස්සුන්ට උදව් කරන ඒවා account වලට සල්ලි දාපුවා ඔක්කොම ඔබට එවන්න මං කොච්චරක් මේ වෙලාවේ කරනවද කියලා අපිත් මේ හෙන ප්‍රෙෂර් එකේ ඉන්නේ මේ වෙලාවේ මේ මිනිස්සු ටිකට මොනවද කරන්න කියලා අපි පුළුවන් විදිහට උදව් ටික කරන ගමන් ඉන්නේ මම ඔක්කොම ආට WhatsApp කරන්න ෆයිල් එකක් හදලා අන්න මාත්‍යෝ ඉතින් මම කියන්නේ මේ වගේ ගොන් හරක් වෙන්නේ නැතුව ඕගොල්ලෝ එක එක්කෙනා මොනවද කරන්න කියලා හොයන්න නැතුව Facebook එකේ කොටන්න නැතුව ළඟ ඉන්න ගෙදර මිනිස්සු කාලාද ගෙදර සහෝදරයෝ කාලාද උන් කොහමද ජීවත් වෙන්නේ අල්ලපු ගෙදර මිනිස්සයා කාලාද එහා පැත්තේ ගෙදර මිනිස්සයාට මොකද වෙලා තියෙන්නේ තමන්ගේ නෑදෑයට මොකද වෙලා තියෙන්නේ ඕවා පොඩ්ඩක් හොයන්න මේ පණිවිඩයේ විශේෂයෙන්ම මේ Facebook එක පාවිච්චි කරන්න එපා මේ විදියට මිනිස්සුන්ව කොටවන්න විශේෂයෙන්ම ඔයා සිංහල ළමයින්ගේ දරුවෝ ඉතින් මේ වෙලාවේ තවත් කොටව ගන්න එපා මේ මොකද්ද උගේ නම සුරේෂ් ඒකනායක කියන ලදරුවෝ මේවා කොටන්න නැතුව මෙන්න මේ වගේ ගොම් පාට් දාන්න නැතුව මොනාරි මිනිස්සුන්ට දෙයක් කරන්න මං කරපුවා ඔයාලට බලා ගන්න පුළුවන් හරි මුත්සන්නයි